1957 අපි අවකාශයට ගිය පළමු ජීවියා වුණේ මොස්කවයි වීපියකින්. සොයාගත් ලයිකා නම් බැල්ලක්. ඇගේ නාමය ලෝකය පුරා ප්‍රචලිත වුණා. ඉන්පසු 1987 හදපු ජපන් සිනමා පටයක් නිසා හචිකෝ නම් සුනකයෙක් ලෝක ප්‍රසිද්ධ වුණා. ඉන්පසු වත්මන් කාලයේ ලෝ පුරා සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් යන අලුත්ම සුනක වීරයා වන්නේ ආලෝකා. ලෝවැසියන් ආලෝකට ආදරය කරන්නේ ඇයි කියලා මේ වෙද්දි හැමෝම දැනුවත් කාරණාවක්. ලයිකාට හචිකෝට වඩා ආලෝකා සුවිශේෂී වන්නේ මිහිතලයේ වැඩිම දුරක් ඇවිද ගිය සුනකයා ලෙසන්. ඒ නිකන්ම නෙවේ ලෝක සාමය වෙනුවෙන් කරන ඇවිදීමක් නිසා. වැදගත් වෙන්නේ ගිමන් හරිමින් යළිත් ගමන් කරමින් සාම පාගමනේ යෙදෙන භික්ෂූන් වහන්සේලා සමගම කිලෝමීටර් 10 ගණන් පසු කරන්නට ඔහුට ඇති ශක්තියයි. ආලෝකා පියන්නේ සුවදායි රැඳිකට ඉපදුන සුනපියෙන් මියේ. ඉන්දියාවේ වීදියක ඉපදිලා එම වීදිවල අයාල යමින් දිනෙන් දින සිය ජීවිතය මරණින් ගලවා ගන්නට සටන් කළ අසරණයෙක්. බඩගින්නට යමක් හොයාගෙන පොළවේ හැම පිම්මංගලක් මේව කර ගිය වීදි සුනකයෙක්. පසු එයාට හමුවෙනවා හදලා උපුරයි මහත් ආදරයට ගෞරවයට පාත්‍ර වන භික්ෂූන් වහන්සේලා පිරිසක්. මේ වෙන්දී ඇමරිකාවේ ලෝක සාම පාගමනේ යෙදෙන භික්ෂූන් වහන්සේලා. ඒ වෙද්දී ඉන්දියාවෙත් මෙවැනිම පාගමනක යෙදී සිටියා. එතකොට යාලෝකට මෙම භික්ෂූන් වහන්සේලා මුණ ගැහෙන්නේ. දින 106ක් ඉන්දියාවේදී තමන් සමග ඇවිද ගිය ආලෝකවත් තමන් සමගම ඇමරිකාවට ගෙනියන්නට මේ උතුම් භික්ෂූන් වහන්සේලා තීරණය කරනවා. මේ වෙද්දී ආලෝක මෙම භික්ෂූන් වහන්සේලා සමග සාමයේ පණිවුඩ අරන් ඇමරිකාවේ කිලෝමීටර් 3700ක දුරකට තවමත් පාද චාරිකාවේ යෙදෙනවා. ආලෝක කියන්නේ බල්ලෙන් විතරක් නෙවෙයි ආදරය, පක්ෂපාතීත්වය සාදරය වඩාත් මානපේක්ෂිත ස්ථානවලින් පැමිණිය හැකි බවට මුළු ලෝකෙටම මතක් කර දුන්න ආදරණීය ජීවියෙක්. පාද චාරිකාව අතර ආලෝකගේ පාදයක ඇති වූ ආබාධයක් නිසා සැත්කමකට ලක්වීම. මේ වෙද්දී සති දෙකකට කිට්ටු කාලයක් විවේකීව හිටියත් තව දින කීපයකින් ආලෝක නැවතත් සාම පාගමනේ පෙරමුණ ගනු ඇති.